ආයිබෝවන් අද විදේශ පුවත් විමසුමින් සාකච්ඡාවට භාජනය කෙරෙන්නේ එහෙම නැත්නම් අද සාකච්ඡාවේ අරමුණ වෙන්නේ චීනයේ වෙළඳ අතිරේකය නිසා සංවර්ධනය වන රටවලට ඇති වෙලා තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන්. ලෝක ආර්ථිකය දිහා බලනිද්දි සමහර වෙලාවට ලොකුම වෙනස්කම් සිද්ධ වෙන්නේ අපිට පේන්නේ නැතුව බොහොම නිහඬව. හැබැයි ඒක හරිම වේගවත්. අන්න ඒ වගේ දෙයක් තමයි දැන් සිද්ධ වෙමින් තියෙන්නේ. සමහරු මේකට කියනවා දෙවන චීන කම්පැනි කියලා. ඉතින් අපි බලමු මේ කියන තරම් ලොකු දෙයක්ද මේක ඇත්තටම මොකක්ද මේ වෙන්නේ කියලා. දැන් මේ අංකය දිහා පොඩ්ඩක් බලන්න. ඩොලර් ට්‍රිලියන 1යි. ඒ කියන්නේ බින්දු කීයක්ද? හිතා ගන්නවත් අමාරු තරම් ලොකු මුදලක්. හැබැයි මේක නිකම්ම ඉලක්කමක් විතරක් නෙවෙයි. අද අපි මේ කතා කරන සම්පූර්ණ කතාවේම හදවත තියෙන්නේ මෙතන. හොඳයි. මොකද මේ ඩොලර් ට්‍රිලියනය? මේ තමයි චීනයේ වාර්ෂික වෙළඳ අතිරේකය. තවත් සරලව කිව්වොත් චීනය ලෝකෙට විකුණන බඩු ප්‍රමාණය එයාලා ලෝකෙන් ගන්න බඩු ප්‍රමාණයට වඩා ඩොලර් ට්‍රිලියනයකින් වැඩි. මේක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ලෝක ඉතිහාසයේම කිසිම රටක් කවදාවත් මේ වගේ මට්ටමකට ඇවිල්ලා නැහැ. ඉතින් ප්‍රශ්නේ තමයි කොහොමද මේ වගේ දෙයක් වෙන්නේ? මේකට හේතුව මොකක්ද? අන්න එතනට තමයි අපි අද කතා කරන දෙවන චීන කම්පැනි කියන සංසිද්ධිය සම්බන්ධ වෙන්නේ. හරි. මේ දෙවනි කම්පැනි හරියටම තේරුම් ගන්න නම් අපි ටිකක් අතීතයට යන්න ඕනේ. ඒ කියන්නේ මේ කතාවේ මුල් කොටස නැත්නම් පළවෙනි චීන කම්පැනි මොකක්ද කියලා හරියටම දැනගන්න ඕනේ. අපි බලමු මේ හැමදේම පටන් ගත්තේ කොහොමද කියලා. පළවෙනි චීන කම්පැනි චිව්වම මතකෙට එන්න ඕන දේ තමයි මේ දශක දෙකකට විතර කලින් ඇමරිකාවේ යුරෝපයේ ලොකු සමාගම් තීරණය කළා එයාලගේ නිෂ්පාදන කටයුතු චීනයේද ගෙනියන්න. මොකද එහි ශ්‍රමීය ලාභයි. ඉතින් චීනය මුළු ලෝකෙටම බඩු හදන ලෝකයේ කර්මස්ථාන ශාලාව වගේ වුණා. සෙල්ලම් බඩු, ඇඳුම්, ඉලෙක්ට්‍රොනික බඩු මේ හැමදේම චීනෙන් ඇවිත් බටහිර වෙළඳපොළ පිරුණා. ඉතින් ප්‍රතිඵලය බටහිර රටවල් වල තිබුණු කර්මස්ථාන ශාලා එකින් එක වැහිලා ගියා. ඉතින් මේ පළවෙනි කම්පැනියේ විශේෂ ලක්ෂණ කිහිපයක් තිබුණා. එකක් තමයි ඒකේ බලපෑම වැඩිපුරම දැනුනේ බටහිර රටවලට. අනික ඒකට මූලිකම හේතුව වුණේ බටහිර සමාගම්ම තමන්ගේ නිෂ්පාදන කටයුතු චීනයට පැවරීම. ඒකේ ප්‍රතිඵලයක් විදිහට කර්මාන්ත ශාලා වැහිලා ගිහින් විශාල පිරිසකට රැකියාව නැති වුණා. හැබැයි මෙන්න වැදගත්ම දේ මේක අහම්බයක් නෙවෙයි. මේක බටහිර රටවල්ම ලාභ ශ්‍රමය හොයාගෙන ගිහින් තමන්ටම ආරාධනා කරගත්ත දෙයක්. හරි, ඒක තමයි කතාවේ පළවෙනි කොටස. ඒ අතීතය. දැන් අපි ආයත වර්තමානයට එමු. මොකද දැන් සිද්ධ වෙන දේ අර පළවෙනි කම්පැනිට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්. ඉතින් මේ දෙවනි කම්පැනි පටන් ගන්න ප්‍රේරකය නැත්තම් ට්‍රිගර් එක උනේ ඇමරිකාව චීන භාණ්ඩවලට දැඩි තීරුබදු පනවපු එක. ඒ තීරණයත් එක්කම චීනයෙන් ඇමරිකාවට යන අපනයන එකපාරටම 20කින් විතර කඩාගෙන වැටුණා. එතකොට අර ඇමරිකාවට යන්න බැරි වුණු බඩු තොගයට මොකද උනේ? ඒ අපනයන ටික විතරක් නෙවෙයි ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් දැන් වෙනත් දිශාවකට ගලාගෙන යනවා. ඒ තමයි ලෝකයේ සංවර්ධනයේ වෙමින් පවතින රටවල් පැත්තට. මේ කම්පන දෙක අතර තියෙන වෙනස මේ සටහනින් හොඳටම පැහැදිලි වෙනවා. බලන්න පළවෙනි එකේ බලපෑමට ලක්ුණේ බටහිර ලෝකය. ඒකට හේතුව බටහිර සමාගම්මයි. ඒත් මේ දෙවෙනි කම්පැනි ඒක කෙලින්ම බලපාන්නේ සංවර්ධනය වන ලෝකයට. මෙන්න තීරණාත්මකම වෙනස. පළවෙනි කම්පැනියට බටහිර රටවල් එක්තරා විදිහක ආරාධනා කරාට මේ දෙවෙනි කම්පැනිය පාලනය කරන්න සංවර්ධනය වන රටවලට තියෙන හැකියාව හරිම අඩුයි. හරි, අපි දැන් මේ ලොකු සංකල්ප ගැන කතා කරා ඇති. අපි දැන් බලමු මේ සිද්ධිය පොළව මට්ටමේ. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට විවිධ රටවලට ඇතරණු බලපාන්නේ කොහොමද කියලා. මේ ඉලක්කම බලන්න. 3 ලක්ෂය. මේක නිකම් ඉලක්කමක් නෙවෙයි. මේ ඉන්දුනීසියාවේ පහුගිය අවුරුදු 2 ඇතුළත රෙදිපිලි කර්මාන්තයේ රැකියා කරපු මිනිස්සු 3 ලක්ෂයකට තමන්ගේ රස්සාව නැති වුණා කියන එක. ඒ කියන්නේ පවුල් 3 ලක්ෂයක් අසරණ වුණා. අර සංඛ්‍යාලේඛනය පිටිබස තියෙන ඇත්ත කතාව තමයි මේ. ඉන්දුනීසියාවේ සෝලෝ නගරයේ එක ඇඟලුම් කම්මහලක් එක දවසක් වහලා දැම්මා. එක රැයකින් මිනිස්සු දහසකට රස්සාව නැති වුණා. හිතන්න ඊයේ රස්සාවට ගිය මිනිස්සයාට අද රස්සාවක් නැහැ. අන්න ඒ වගේ ක්ෂණික බලපෑමක් තමයි මේක. මේක එක රටකට සීමා වුණු ප්‍රශ්නයක් නෙවෙයි. තායිලන්තයේ මහ බැංකුවම නිකුත් කරපු මේ අනතුරු ඇඟවීම දිහා බලන්න. එයාලා කියනවා චීන අපනයන රට ඇතුළට ගම්වතුරක් වගේ ගලාගෙන එනෝ කියලා. ඒකට හේතුව විදිහට එයාලා කියන්නේ චීනේ නිෂ්පාදන අධිධාරිතාව. ඒ කියන්නේ ලෝකෙට ඕන ප්‍රමාණයට වඩා වැඩිපුර බඩු හදන එක. ඉතින් මේ අතිරික්තය කොහෙද හරි යවන්න එපයි.
මෙතනදි තමයි මේ දෙවැනි කම්පනයේ හරිම වැදගත් අලුත්ම පැතිකඩක් එළියට එන්නේ. චීනේ දැන් යවන්නේ බඩු විතරක් නෙවෙයි, එයාලා සම්පූර්ණ කර්මාන්ත ශාලාවම වෙනත් රටවලට අපනයනය කරනවා. මේක ප්‍රතිඵල නම් එක වගේ නෑ, මිශ්‍රයි. හැබැයි මේ හැමදේම ඍණාත්මකත් නෑ. හොඳ පැත්තකුත් තියෙනවා. වියට්නාමයේ දිහා බලමු. පාවහන්, ගෘහභාණ්ඩ වගේ ශ්‍රමය ගොඩක් ඕන වෙන චීන කර්මාන්ත ශාලා වියට්නාමයට ආවා. ඉතින් ඒක ප්‍රතිඵලය වියට්නාමයේ මිනිසුන්ට අලුත් රැකියා අවස්ථා ගොඩක් නිර්මාණය වුණා. ඒකේ රටට ලොකු වාසියක්. ඒත් මේ ක්‍රියාවලියේ තියෙන අනතුර තීරුම් ගන්න හොඳම උදාහරණය තමයි මැලේසියාවේ කතාව. මෙහෙමයි ඒක උනේ. මුලින්ම චීන සමාගම් මැලේසියාවේ ලොකුවට සූර්ය බලශක්ති කර්මාන්තශාලා හදුවා. ඊළඟට ඇමරිකාව කෙලින්ම ඒ මැලේසියාවේ හදන නිෂ්පාදනවලට බදු ගෙහුවා. ඉතින් මොකද උනේ? චීන කර්මාන්තශාලා වහලා දැම්මා. හැබැයි ඒකෙන් වුණු නරකම දේ තමයි ඒත් එක්කම මැලේසියාවෙම දේශීයව ගොඩනැගෙමින් තිබුණු සූර්ය බලශක්ති කර්මාන්තයත් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිය එක. හරි. අපි දැන් තනි රටවල කතා බලුවා. දැන් අපි පොඩ්ඩක් zoom out කරලා මේකේ පුළුල් චිත්‍රය, ඒ කියන්නේ ගෝලීය වශයෙන් මේක කොහොමද පේන්නේ කියලා බලමු. මේ ප්‍රස්තාරයෙන් මුළු කතාවම එකපාරටම තේරුම් ගන්න පුළුවන්. එක පැත්තකින් තියෙන්නේ මුළු ලෝකෙම වෙළඳාම වර්ධනය වෙන වේගය. අනෙක් පැත්තෙන් තියෙන්නේ චීනයේ අපනයන වර්ධනය වෙන වේගය. පැහැදිලිවම පේනව චීනයේ අපනයන වර්ධනය ලෝකයේ සාමාන්‍ය වර්ධනය වගේ තුන්ගුරයකින් වැඩි. විදේශ සම්බන්ධතා පිළිබඳ කවුන්සිලේ බ්‍රැඩ් සෙට්සර් කියන විශේෂඥයා මේ දත්ත ගැන කියන්නේ මෙහෙම දෙයක්. චීනයේ අපනයන ගෝලීය වෙළඳාමට වඩා තුන්ගුණයකින් වේගයෙන් වර්ධනය වෙනවා. මේ වගේ වර්ධනයක් වෙන්න නම් ලෝකයේ වෙන කොහේ හරි කර්මාන්තශාලා වැහෙන්නම ඕන. සරලවම කිව්වොත් මේක ශූන්‍ය එකතු ක්‍රීඩාවක්. කෙනෙක් දිනනකොට තව කෙනෙක් පරදිනවා. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අපි ඉස්සරහට එන්නේ හරිම බරපතල ප්‍රශ්නයක්. පළවෙනි චීන කම්පනය බටහිර ලෝකයේ ආර්ථිකය, සමාජය, දේශපාලනේ මේ හැමදේම සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඉතින් දැන් එන මේ දෙවන චීන කම්පනය සංවර්ධනය වෙමින් පවතින ලෝකයේත් ඒ විදිහටම මුල ඉඳන්ම අලුතින් ලියයිද? ඒක තමයි සමහර විට මේ දශකය ඇතුළත ලෝක ආර්ථිකයට මුහුණ දෙන්න වෙන ලොකුම ප්‍රශ්නය.